ජේසු පිහිටයි කියලා පිළිගන්නවා අදත් ඔයාලව ශුද්ධාත්ම ගමන YouTube channel එකට. ඉතින් අද අපි කතා කරමු අනනිය සහ සපීරා නැත්නම් වංචාවේ හවුල්කරුවන්ගේ කතාව ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතාමත් සමගියෙන් සතුටින් කාලය ගෙවි ගියා. ඇදහිලිවන්තයන් අතර මහා ශුද්ධවන්ත විදිහට ආගම පැතිරුණා. මේ අතරේ එක පුද්ගලයෙක් කැපී පෙනුණා. බානබස් නම් පුද්ගලයෙක් ඔහුගේ තිබූ සියලුම ඉඩම් විකුණා දමා එම මුදල සියල්ලම දේවරාජ්‍යයට ඔප්පු කර තිබුණා. ඉතින් මේ අතරේ අනනිය සහ සපීරා කියලා දෙන්නෙක් හිටියා. දැන් බානබස් මුළු සෙනගගේම ප්‍රශංසාවට ලක් වූ නිසා අනනිය සහ සපීරාටත් ඕන වුණා මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක් වෙන්න. හැබැයි ඔවුන් ඒ ප්‍රශංසාවට ලක් වෙන්නට සිදු වූයේ ඉතාමත් කපටි ආකාරයකින්. අනනියස් තම ඉඩම විකුණන දවස උදා වුණා. ඔවුන් ඉඩම විකුණුවා. ඔවුන්ට හම්බුණ මුදල් වලින් ඔවුන් කෑදර වුණා. අනනියස් සහ සපීරා කියන්නේ හරිම වංචාව කරපු දෙන්නෙක්. ඉතින් අනනියස් සපීරාට කිව්වා අපි මේ ඉඩමෙන් හම්බෙච්ච මුදලින් චුට්ටක් දෙමු. ඉතුරු ටික තියාගමු. පූජකවරු ඒක දන්නේ නැහනේ කියලා මේ දෙන්න කතා වෙලා ඉඩමෙන් විකුණපු සල්ලි වලින් භාගයක් විතරක් අපොස්තලවරුන් වෙත ගෙනියන්න ලෑස්ති වුණා. උදෙන්ම හිරු එළිය වැටුණා. අනනියස් තමන්ගේ මුදල් පසුම්බිය රැගෙන දේවරාජ්‍ය වෙත ගියා. මුදල් පසුම්බිය ඉතාමත් මුදල් වලින් බර වී තිබුණා. හැබැයි ඔවුන් අරන් ගිය බොරුව ඊටත් වැඩිය බර දෙයක් වුණා. කොහොම හරි අනනියස් ටිකෙන් ටික අපොස්තලවරුන් ඉන්න දේවරාජ්‍ය වෙත ළඟා වුණා. අනනියස් ඇදහිලිවන්තයන් මගින් ගිහිල්ලා පේත්‍රුස් වෙතට මුදල් පසුම්බිය දුන්නා. හැබැයි අනනියස් හිතුවා වගේ නෙමෙයි. පේත්‍රුස්ගේ මුහුණේ කිසිම හිනාවක් තිබුණේ නැහැ. පේත්‍රුස් නිකන් අනනියස් දිහා බලාගෙන හිටියේ අනනියස්ව විනිවිද පේනවා වගේ. අනනියස් එකපාරට පේත්‍රුස්ට කිව්වා පේත්‍රුස් මේ තියෙන්නේ මගේ ඉඩම විකුණලා මට හම්බෙච්ච මුදල කියලා. හැබැයි පේත්‍රුස් එකපාරම ඇහුවා අනනියස් ඔබ මේ වංචා කරන්නේ ඔබටත් වඩා ඔබ ගැන දන්නා දෙවියන් වහන්සේටද? ඔබ දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්නේ මන්ද කියලා. අනනියස් ගල් ගැසුණා. අනනියස් තම සිතින් කල්පනා කරා කොහොමද මේක පේත්‍රුස් දැනගත්තේ තමන් ඊටම සැලසුම් විදියට මේවා කරපු දෙයක් නේ කියලා. ඉතින් අනනියස් වචනයක් කතා කරන්නත් කලින් අනනියස්ව එතනම බිම ඇදගෙන වැටිලා මැරෙනවා. ඇදහිලිවන්තයෝ ගොඩක් බය වෙනවා. ටික වෙලාවකට පස්සේ ඇදහිලිවන්තයෝ ඇවිල්ලා අනනියස්ගේ මිනිය ගෙනහිල්ලා බූම දාන කරනවා. ඒ තාම කතාව ඉවර නැහැ. තාම සප්පිරා පණ පිටි. සප්පිරා අපොස්තලවරුන් වෙත යනවා. යනකොට සප්පිරා හිතනවා තමන්ගේ ස්වාමියා කරපු දෙයින් පේත්‍රුස් ගොඩක් සතුටු වෙලා ඇති කියලා. ඒත් ඇය තමන්ගේ ස්වාමියාව හෙව්වට ස්වාමියාව හම්බෙන්නේ නැහැ. ඇය පේත්‍රුස් ගාවට යනවා. පේත්‍රුස් ඇයගේ දිහාත් බලාගෙන ඉන්නවා. පේත්‍රුස් අහනවා ඕගොල්ලොන්ගේ ඉඩම විකුණලා හම්බෙච්ච සල්ලි මෙච්චරද කියලා. ඇය කිසිම පැකලීමකින් තොරව කියනවා ඔව් අපි මෙච්චරයි. අපිට හම්බුනේ මෙච්චරයි සල්ලි කියලා. එතකොට පේත්‍රුස් සප්පිරාගෙනුත් අහනවා ඔබ මේ දෙවියන් ස්වාමින් වහන්සේවද පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ කොහොම හරි සප්පිරා වචනයක් කතා කරන්නත් කලින් සප්පිරාවත් එතනම ඇදගෙන වැටිලා මැරෙනවා. ඊට පස්සේ ඇදහිලිවන්තයෝ ඇයගේ මිනිහත් අයින් කරනවා. තාමත් කතාව ඉවර නෑ. දිගින් දිගටම ඇදහිලිවන්තයන්ගේ සිතේ ඒ මොකද්ද වුනේ කියන එක රහසක් ලෙස තිබුණා. ඇදහිලිවන්තයන්ගේ සිත්වල මාර බියක් තිබුණා. ඇත්තටම කියනවා නම් ඒ බිය තිබුණේ පේත්‍රුස් ගැනවත් නෙමෙයි සියල්ල දකින දෙවියන් වහන්සේ ගැනයි.